හෙලෝ ගයිස් ඉතින් ඔන්න අද ඇවිල්ලා තියෙනවා තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එක පොඩි සීන් එකක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ මේ තුන් දෙනා තමයි අද තරඟ වදින්නේ. ඉතින් කොත්තු මීන් එකක් තමයි තියෙන්නේ. කොත්තු මීන් එකේ පොඩි චැලෙන්ජ් එකක් තියෙනවා මම. ඉතින් යාළුවේ අද වීඩියෝ එකේ වැඩි දෙයක් කියන්න නෑ. ඉතින් කොත්තු මී තමයි ජීවිතේ. මේවා තමයි මෙයා කන්නේ. ඉතින් තරගෙට තමයි මේ කට්ටිය කන්නේ. හැබැයි මේ පාර නම් පොඩ්ඩක් වෙනස් හොඳේ. ඉතින් මේ මෙතන කොළ වගේක් තියෙනවා එකක දෙහි විෂ තියෙනවා එකක තියෙනවා මිරිස් ලුණු සීනි තියෙනවා ඉතකේ මුකුත් නැහැ. ඉතින් මේ ඔය ටික තමයි මේ කොළවල ලියලා තියෙන්නේ. හරිද? ඉතින් මෙයාලට මුලින්ම මේ ටික තෝරගන්න දෙනවා. තෝරගන්න දීලා මෙයාලා අර තෝරගන්න එකේ දැන් උදාහරණයක් විදිහට කිව්වොත් මිරිස් එක තෝරගත්තොත් මෙයාලට මේවා හදලා දෙනවනේ. හදලා දුන්නාට පස්සේ මේ මිරිස් එක දානවා ඒකට. ඒ වගේ තමයි දෙහි එක අමුණොත් දෙහි එක දානවා. ලුණු එක අමුණොත් ලුණු එක දානවා. අර මුකුත් නැති එක තිබ්බොත් මුකුත් දාන යන අමුණුයි කන්න පුළුවන්. ඉතින් ඒක තමයි චැලෙන්ජ් එක. මම කියන්න තියනවාද? මොනවද කියන්නේ තියෙනවද? සෝස් එක හම්බෙන්නේ. ඔව් ඉතින් අපි බලමු කවුරු දිනයිද කියලා. මේකේ දිනෙන එක්කෙනාට මොකක් හරි වීරයා කියලා නමක් දාන්නම්. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතුව අපි මේ ටික හදාගෙන චැලෙන්ජ් එක පටන් ගමු. ඉතින් දැන් මෙයාලට මේ කොළ දුන්නු දෙන්නයි යන්නේ. බලමු. දෙපැත්තේ වල දෙක පිස්සුවක්. බලමු මෙයාලගේ කවුද වාසනාවන්තයා කියලා. ඉතින් අපි ගැම්මට තුණ්ඩු ටික දැම්මට වැඩක් නෑ. මොකද මේ තව පාරක් ත්‍රස්තවාදීන් ඇවිල්ලා තව පාරක් බෝම්බයක් ගැව්වා. මේක නම් විශාල කරදරයක්. ඉතින් මේ පාරත් අපි සැලුන්නේ නෑ. ඉතින් ගැම්මට අපි දෙවෙනි පාරත් තුණ්ඩු දාන්න පටන් ගත්තා. guys ඔන්න මෙයාට ආයෙත් තුන්බන් දෙන්න යන්නේ. flashback ඉතින් ආයෙත් තව පාරක් අපි තුණ්ඩු දෙන්න යන්නේ. මොකද පොඩි එකා මිනිස්සු ගොඩක් සැරයි. ඉතින් ඒක ඔයාලා එලා දැන් මේ වැඩ ගේනවා දාන්නේ හරියට ගන්න. අපි ඕනේ නැහැ. ඔබ කිස්සෙක් කියනවා. පිස් එක දැන් ඔක්කොම එක එක. ඔන්න එලා. ගයි දෙගයි තුනයි. ඔන්න ඇතර ගියප එක මට පොඩ්ඩක් පොද එකක් කියලා වෙනවා. කමන්නේ දැන්. ඔමිට මුලින්ම ඉමාන් දිගාරින්න. අනේ ගත්තද? ගන්න එක. ගත්තා. ආයිසි. හරි ඉමාන්තාව ජීනි. දැන් යෙහෙන් දිගාරින්න. මිරිස් එක වගේ yes ඔව් ඉතින් යාට මිරිස් එක දැන් පොඩි එකක් පොඩි එකක් දිගාරි. දැන් බලමු. ඊට වඩා දෙයි හොඳයි වගේ. කලින් වෙච්ච සීන් එක තමයි මේ දෙන්න තමයි මාරු වෙලා තියෙන්නේ. මෙයාට මිරිස් මෙයා සී. එහෙනම් අපි යන් වීඩියෝ එකට අර නූඩල්ස් ලිපේදී. Wait a minute. Who are you? ඉතින් ඔන්න දැන් අපි කෑමම හදලා තියෙන්නේ. දැන් මෙතන කට්ටිය ඉන්නවා. ඉතින් මේකෙ වෙන්නේ මෙහෙමයි. මෙයාලා කනවා. කාලා දැන් ඒ කියන්නේ කන්න කලින් අර මෙතන පොඩි පීරිස් වල තියෙන ඒවා මම එයාලගේ නූඩ්ලස් එකට දානවා. දැන් මේ සීනි එක ඉමාන්ගේ එකට දානවා. දෙහි එක මෙයාට දානවා. මෙයා ඔහොම දානවා. දාලා කන්න ඕනේ. කාලා විනාඩි 5ක් ඉන්න ඕනේ. අමාරුම වුණොත් මුදුරෙන් නැගිටලා අර අතන තියෙන වතුර. හරිද?
ඒ වතුර එක බිව්වොත් අවුට්. ඉතින් විනාඩි 5කට පස්සේ දෙන්න වතුර ටික. ඉතින් මේ තියෙන්නේ මේ මෙතන තමයි වතුර ටික තියෙන්නේ. මෙයාලා මෙතන ඉන්නේ. එහෙනම් චැලෙන්ජ් එක පටන් ගමු. හරි ඉතින් ඔන්න දැන් මෙයාලා කණ්ඩායම් යන්නේ. ඉතින් කන්න කලින් මුලින්ම පරිදි පටන් ගන්නවා. ඉතින් දැන් කන්න කලින් මෙයාලා කියන්නේ මේක විශ්ල කරන්න යන්නේ. මුලින්ම මෙයාගේ අපි ටික දානවා. ටික දානවා මෙන්න මේක. හරි ඊට පස්සේ මෙයාගේ ඉතින් මෙයාගේ දෙකි නම් Gary! Gary! එයාගේ දෙකි ටික එයාගේ එයාට මිරිස් ටික. ඉතින් ඔන්න දැන් චැලෙන්ජ් එක පටන් ගන්න යන්නේ. ඕකේ. එහෙනම් මම 3 2 1 start. Oh ඉතින් අපේ යාළුවෝ ටික කනවා. ඉතින් කනවා නිකන් කවුද බෝයි වගේ. ඉතින් අපි පොඩි එක අපේ යෙහෙත් සිල්වා ඉන්නවා. කට්ටියම කනවා. යෙහෙත් සිල්වා ඉමාද සිල්වා කනවා කෙනෙක්. නවත්තන්න ඉතින් මෙයාලා කනවා නිකන් අර කෝච්චියේ පෙට්‍රල් දානවා වගේ. නෝලට නැගිටින්න බෑ. Muchas gracias, afición. Este es para vosotros. පිට බෝඩ් කියන්නේ. ඒ පිට කොහොමද උගන්නේ? මේ ඉවරලා ඉතින් මේ හිත පළගේ වලට යන්න බෑ. ඉමාන් දිනේ නේ. ඕ මාගා අපේ ඉමාන්. බෑ. ඇයි දෙක කනවල මොනවාගේ හැකින්වත් බ්‍රෝ එන්නේ. මේ අපේ මල්ලයන් ඉන්නවා. එතන පොඩි එකක් ඉන්නවා. එතන අපි යෙහෙත් සිල්ලා ඉන්නවා. යෙහෙත් නේද මෙහෙමයි. අපිට දෙවෙනි ඉස්සන්නේ තෝරන්නේ ඒක. මට සිරි පොඩලා කනවනේ. අන්තිමේදී අපේ ඉමාන් නූඩ්ලස් එක කාලා ඉවර කරා. පොඩි කෙනා ගුලන් ගත්තොත් අපිට මේ විදුලිය නිබදවන්න පුළුවන්. Guys, හොඳට challenge එක කරනවා. මෙයාගේ නම් විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන්. ඔව් අනේ විනාඩි 5 ගණන් කරනවා. ඉතින් යාළුවනේ ඔය විනාඩි 5 කිව්ව කතාව නම් බොරු. මොකද මේ මෙයාලා නිකන් නූඩ්ලස් කාලා වතුර බොන්න දෙන්න බෑ. මොකද විනාඩි 5ක් කියලා මම බොරු කතාවක් කිව්වා මෙයාලා පොඩි ආතල්ලයක් දෙන්න ඕනේ ඉඳා. ඉතින් anyway අපිට ආවේ හම්බ වෙනද? කොහොමෙන් කොහොම හරි දෙවෙනි ස්ථානය ලබා ගත්තේ අපේ යෙහෙන් දසිල්ල හොඳේ. Look at this dude.
Wait till you see the. Oh, No, 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 no. ඒක තමයි හොලන්නේ පුතේ මෙතන. තරයිද? යාන දෙහිත දෙන්න යාන දෙහිත එක දෙන්නේ. මෙයා දෙන්නේ. ප්ලීස්. नहीं वाला नहीं කට්ටි අඳනවා වගේ ඒක. ඒක මල කියන්නේ නැහැ ඔව් දැන් විනාඩි 5ක් කට්ටි එන්නවා. ඉතින් මචං මෙයාලා අර මම කිව්ව විදිහටම බොරුවට විනාඩි 5කුත් හිටියා. මචං ඔය පේන්නේ මේ අපේ ඉමාන් ඔය අර මල්ලිගේ ඉතුරු වෙච්ච නූඩ්ලස් ටික කන ආකාරයයි. ආයා කාලේ ඒක අපේ ඉමාන් නූඩ්ලස් වීරයා. යාරි දීක දාලා ඉන්නේ. එපා. යාගේ ගෙදර මේ ගෙදර. यार मूड में लग गया अल्लाह तेरा हाथ A few minutes later. ඉතින් ඔන්න ඔහොමයි චැලෙන්ජ් එක උනේ. ඉතින් කට්ටියට සැරයි අම්බානකට සැර වෙලා දැන් ඉන්නේ. කමරක් අය අත හොදනවා. ඉතින් චමිලි ඉන්නවා. ඉතින් ඔන්න ඔහොමයි ඉතින් අද වීඩියෝ එක සිද්ධ වුණේ. ඉතින් මේ ඉන්නේ අපේ වින. ඉතින් මෙතනින් චැලෙන්ජ් එක ඉවරයි. ඉතින් මෙයා තමයි නූඩ්ලස් හීරෝ. ඉතින් අපේ රාමෙන් හීරෝයි නූඩ්ලස් හීරෝයි එකතු වෙලා ලොකු සටනක් තියන්න ඕනේ නම් මේ වීඩියෝ එකට ලයික් 150ක් දෙන්න ඕනේ. ලයික් 150ක් දුන්නොත් මෙයා නූඩ්ලස් වීරයයි නූඩ්ලස් වීරයා versus රාමෙන් වීරයාගේ ලොකු සටනක් දෙන්නම්. ඉතින් අපි වීඩියෝ එකක් කරලා දාන්න. ඉතින් අපේ channel එක subscribe කරන්න. තව වීඩියෝස් ගොඩක් එන්න තියෙනවා. අපිට 1k ගහන්න ඕනේ. ඉතින් subscribe කරන්න. මෙයා ලොකු කල්පනාවක ඉන්නේ. ඉතින් ඔයාලට මොනවද කියන්න තියෙන්නේ දිනපු එක ගැන? यहन पाऊ මොනෝන ඔව් උට තමයි සැරම එක සෙට් උනේ. ඉතින් පොඩි එක්කෙනාට දෙහි එක chance දෙකක් තිබ්බා පොඩි එක්කෙනාට මෙව වෙදි මං එහෙන්ට කිව්වා ඔයා ඔක තෝරගන්න නැතුව පොඩි එක්කෙනාට විතරක් මෙව කරන්න කියලා. ඒ වුණාට ඉන්නේ කනාගත්තා. ඉතින් guys ඔන්නෝම තමයි අද වීඩියෝ සිද්ධ වුණේ. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් සුබ දවසක්. peace. ගහලා දෙන්න පිස්සා. මෙයාගේ නහේ ගාව. ඉමාන් මෙයාලගේ වතුර ටික අරන් පැනලා ගිහිල්ලා. මෙන්න ඉන්න අපේ ඉමාන්. සීඩි තොලේ තියාගෙන. අरे ඊමේ වැටුනේ.